everyone. අද යමු මාත් එක්ක ඉක්මනින්ම ගිහිල්ලා සාරි එකක් අරගෙන එන්න. අද මම මේ යන්නේ ජායල තිලකවර්ධනයකට. normally මම casual school අඳින sarees ජායල තිලකවර්ධනකෙන් purchase කරනවා. මේ තියෙන්නේ එයාලගේ saree section එක. මෙතන ඔයගලන්ට ඕනම විදියක saree එකක් purchase කරන්න පුළුවන්. functions වලට යන sarees, එතකොට casual office wear, ඒ විදියට එක categories වලින් ඔයාලට sarees purchase කරන්න පුළුවන්. customer service එකත් ඇත්තටම ගොඩක් හොඳයි. ඉතින් ඔයාලට saree එකක් ගන්න උවමනාවක් තියනවා නම් මෙතනට ඇවිල්ලා බලන්න පුළුවන්. මේ දවසේ මට ඕන වුණේ beige color. එහෙමත් නැත්නම් ivory shade එකකට වගේ තියෙන light shade එකක casual wear saree එකක්. ඉතින් මම මගේ requirement එක ඒගොල්ලන්ට කිව්වම ඒගොල්ලෝ මට sarees ටිකක් select කරලා පෙන්නුවා. මේ තියෙන්නේ එදා මට ආස හිතුණු පළවෙනිම saree එක. හැබැයි මේකේ මේ sequin work එක නිසා මම කැමති වුණේ නැහැ ඒක casual wear වලට ගන්න. ඊළඟට මම මෙන්න මේ saree එක බැලුවා. මේකේ බෝඩ් එක ඇත්තටම මම ගොඩක්ම ආස වුණා. මට ඕන වෙනම විදිය බෝඩ් එකක් and color එක. හැබැයි saree එක ටිකක් පිම්බෙනවා. ඒ නිසා මම ඒකත් ගත්තේ නැහැ. මොකද මමත් ටිකක් මහත කෙනෙක් නිසා. ඊළඟට මේ saree එකටත් මට ලොකුවට ආස හිතුන්නේ නැහැ. හැබැයි මෙන්න මේ saree එක යාමට ගෙනත් දුන්නම මම මේකට ගොඩාක් ආස වුණා. ඒකේ price range එකත් ඇත්තටම ගොඩක් reasonable. embroidered saree එකක්. හරිම ලස්සනයි. one piece තමයි යාලා ගාව තිබුණේ. ඉතින් ඒ සේල්ස් බෝයි ඒගොල්ලොන්ගේ ස්ටෝර්ස් වලට ගිහිල්ලා බලලා තමයි මට මේ saree එක ගෙනල්ලා දුන්නේ. ඉතින් මේකේ මේ වගේ ලස්සන tassels ටිකක් තියෙනවා fold එක පැත්තට. ඒ වගේම saree එකේ තියෙන full embroidered work එකක් මේ විදියට පොඩි light blue and beige වගේ කලර් එකකින්ම තමයි embroidered වෙලා තිබුණේ. ඉතින් මට ඕන වුණ විදියම ලස්සනම saree එකක් මට හම්බුණා. මේ මම මේක චුට්ටක් ඇඟට drape කරලා බැලුවා. ඉතින් මේ තමයි final look එක. ගිහින් එන්නම්. ආයෙත් අලුත් vlog එකකින් හම්බ වෙමු. bye.